ඔන්න එක්තරා ගමක අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා. මේ අයියා හරිම පෝසත්. ඒ වගේම මේ මල්ලි හරිම දුප්පත්. ඉතින් මේ මල්ලි හරිම දුකසේ ජීවිතේ ගෙන ගියා. අයියා හරිම සතුටින් ජීවිතේ ගෙන ගියා. ඔන්න එක දවසක් මේ මල්ලිලගේ ගෙදර කන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් මල්ලිගේ හාමිනේ මල්ලිට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. මහත්තයා අද කන්න කිසිම දෙයක් ගෙදර නැහැ. අයියලගේ ගෙදරට ගිහිල්ලා කන්න මොනවා හරි ඉල්ලගෙන එන්නකෝ. අනේ මට නම් බැහැ හාමිනේ අයියලගේ ගෙදර යන්න. බැහැ කියලා හරියන්නේ නැහනේ. කන්න දෙයක් අපිට නැති නිසා අයියා නොදී අරින එකක් නැහැ. ඉල්ලලා බලන්නකෝ. හාමිනේ මං එහෙනම් ගිහින් බලන්නම්කෝ. මල්ලි අයියලගේ ගෙදරට යන්න අකමැති වුණත් හාමිනේගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා අකමැත්තෙන් අයියලගේ ගෙදරට යන්න මල්ලි පිටත් වුණා. ඔන්න ඉතින් හෙමින් මල්ලි අයියලගේ ගෙදරට ළඟා වුණා. ඔන්න ඉතින් ගෙදරට ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. අයියේ මොකෝ මල්ලි මේ පැත්තේ ආවේ? අයියේ අද අපේ ගෙදර කන්න මොනවත්ම නැහැ. ඒක හින්දා පුළුවන් නම් කන්න මොනවා හරි දෙන්නකෝ අනේ. අනේ මල්ලියේ අපේ ගෙදරත් ඒ හැටි මොනවත් නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ මම ගෙට ගිහිල්ලා බලන්නම්. අයියාගේ ගේ ඇතුලේ ඕන තරම් එළවලු මස්මාළු තිබුණට ඒ මොනවත් මල්ලිට දෙන්න අයියා කැමති වුණේ නෑ. ඉතින් අයියා ගේ ඇතුළට ගිහිල්ලා ගේ ඇතුලේ තිබුණු වී ටිකක් මල්ලෙකට දාලා මල්ලිට ගෙනත් දුන්නා. මල්ලි අපේ ගෙදරත් කොටාපු වී නැහැ. මෙන්න මේ වී ටික ගෙනහිල්ලා එහෙනම් හාල්ඩිංගක් හදාගෙන කන්න. අනේ හොඳම අයියේ මම මේ වී ටික කොටලා එහෙනම් හාල් හදාගන්නම් අයියේ. ඔන්න ඉතින් මල්ලි අයියා දීපු වී ටිකත් අරගෙන හෙමින් ගෙදරට ආවා. ගෙදරට ආවට මේ වී ටික කොටා ගන්න විදිහක් මල්ලිට මතකෙට ආවේ නෑ. ඉතින් වී ටික මල්ලි හාමිනේට දෙන ගමන් මෙන්න මෙහෙම කිව්වා. හාමිනේ අයියා වී ටිකක් දුන්නා. දැන් මේ ටික කොටලා හාල් හදාගන්න තමයි විදිහක් නැත්තේ. මහත්තයා අපේ අම්මා දීපු පරණ වංගෙඩියක් තියෙනවා. මම නම් කිසිම වැඩකට ගත්තේ නෑ ඒක. අපිට ඉතින් වී තියෙනවයි කියලයි. එහෙනම් අපි මේ වංගෙඩියෙන් මේ වී ටික කොටා ගමු. ඔන්න මල්ලිගේ හාමිනේ දෙන්නත් එක්ක හාමිනේට අම්මලගෙන් හම්බුණු වංගෙඩිය අරගෙන වී ටික කොටන්න සූදානම් වුණා. ඔන්න ඔය වෙලාවේ වත්තේ මොකද්දෝ සද්දයක් මේ දෙන්නට ඇහුණා. මහත්තයා ඈතින් සද්දයක් ඇහුණා නේද? වත්තට හරක් පැනලාද දන්නේ නැහැ. එහිමුණොත් අපි ඉඳපු මයියකු දන ටික ඔක්කොම විනාසයි. යමු බලන්න මේ පැත්තට. ඔන්න ඉතින් සද්දේ ඇහුණට පස්සේ මල්ලිගේ හාමිනේ දෙන්නත් එක්ක හනිකට වත්ත පැත්තට ගියා. වත්තට හරක් පැනලාද බලන්න. අනේ හාමිනේ හරක් නෙවෙයිද කොහෙද? මේ නිකන් සද්දයක්නේ ඇහිලා තියෙන්නේ. අපි යමු අර වී ටික කොටා ගන්න. අනේ හොඳමයි මහත්තයෝ. වී ටික කොටාගෙන අපිට ඉක්මනට බඩ්ඩින්ගක් ගන්න ඇගේ. ඔන්න දෙන්නත් එක්ක වත්තට ගිහිල්ලා ගෙදරට එනකොට මෙන්න බොලේ වංගෙඩිය ළඟ වී ටිකක් වැටිලා තියෙනවා. කවුද බොලේ මේ වංගෙඩියේ තිබුණු වී ටික බිමට හලලා තියෙන්නේ? ඒක නේනම් හාමිනේ
මොකෙක් හරි සතෙක් මේ වංගෙඩියට පැනලාද කොහෙද? නැත්තම් මෙහෙම වීහිරෙන්න විදියක් නැහැ නේව. ඈ බොලේ මෙන්න මේ වංගෙඩිය පිරිලා වීමනේ. වැඩි වී ටික මේ බිමට වැටිලා තියෙන්නේ. ඔව්නේ නං. මේ වංගෙඩියට වී දාලා ගියාම වැඩි වෙලා නේව. ඔන්න ඉතින් මල්ලිගේ හාමිනේ දෙන්නා වී ටික වංගෙඩිය දාලා කෙටුවා. කොටලා ඉවර වෙලා හාල් හදා ගත්තා. ඔය හාල් වලින් ඩිංගක් ඔය වංගෙඩියම ඉතුරු කරමු. එතකොට අපිට හෙටත් බත් කන්න බැරිය. ඉතින් මල්ලිගේ හාමිනේ කොටපු හාල් වලින් ටිකක් ආයි වංගෙඩියට දැම්මා. ඔන්න එදා දවස ගෙවිලා අලුත් දවසක් උදා වුණා. ඉතින් මල්ලි උදේ පාන්දරම වංගෙඩිය ළඟට ගියා. හාමිනේ මේ වංගෙඩිය නම් මැජික් වංගෙඩියක්ම තමයි. අර ඊයේ දාපු හාල් ඩිංග මෙන්න පිරීලා වංගෙඩියෙන් බිමටත් වැටිලා. ඔන්න ටික දවසක් යද්දි මේ වංගෙඩිය නිසා මල්ලි පෝසත් වුණා. කන්න හාල් ටිකවත් නැතුව හිටපු මල්ලි එකපාර පෝසත් උනේ කොහොමද කියලා අයියට ප්‍රශ්නයක් මතුවුණා. අතේ සතේ නැතුව හිටපු මල්ලි එකපාර පෝසත් වෙලා. ගිහිල්ලා මල්ලිගෙන් අහලා බලන්න ඕන කොහොමද එකපාර පෝසත් උනේ කියලා. ඔන්න ඉතින් අයියා මල්ලිව හම්බෙන්න මල්ලිලගේ ගෙදරට ආවා. අයියේ මේ පැත්තට ආවේ බැහැරක් යන ගමයියේ. මල්ලි මම මේ මල්ලිව හම්බෙන්නමයි ආවේ. අර මක්කට අයියේ. එකපාරම මල්ලි පෝසත් උනේ කොහොමද කියලා දැනගන්නනේ මල්ලි මම මේ ආවේ. අයියේ අර එක දවසක් මම අයියාගෙන් අර වී ටිකක් ඉල්ලන් ආවේ. එදා වී ටික ගෙනල්ලා කොටා ගන්න විදියක් නැතුව අපේ ගෙදර තිබුණු පරණ වංගෙඩියකට දාලා වී ටික කොටන්න තියලා ගිහින් එන ටිකට මෙන්න මේ වී ටික වැඩි වෙලා නෙව. ඔන්න ඔය වංගෙඩියෙන් තමයි අයියේ අපි මේ තත්ත්වයට ආවේ. අනේ හරි පුදුමයිනේ මල්ලි. මං ඔහොම වංගෙඩියක් මගේ ජීවිතේට දැකලවත් නැහැනේ මල්ලි. අනේ මල්ලියේ මට ඔන්න ඔය වංගෙඩිය දීපංකෝ. ඔන්න ඉතින් අයියා වංගෙඩිය ඉල්ලුවට මල්ලි දෙන්න කැමති වුණේ නෑ. ඉතින් මේ අයියා වංගෙඩිය ගන්න කපටි උපායක් කල්පනා කරා. අනේ උඹ නම් මහත් තිරිසන් සහෝදරයෙක්. මං උඹට කන්න නැති වෙලාවේ වී ටිකක් දුන්නා. ඒ වී ටික නිසා තමයි උඹට මේ වංගෙඩිය හම්බෙලා පෝසත් උනේ. උඹ කිසිම කෙලෙහිකුල දන්නේ නැති සහෝදරයෙක්. හරි කමක් නැහැ අයියේ. එහෙනම් මේ වංගෙඩිය අයියා අරගෙන යන්නකෝ. ඔන්න ඉතින් අයියා සතුටෙන් වංගෙඩියත් අරගෙන ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා ගෙදර තිබුණු රන්කාසි සේරම අර වංගෙඩියට දැම්මා. ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දි වංගෙඩියෙන් රන්කාසි වැඩි වෙලා අයියව රන්කාසි වලට යට වුණා. බුදු අම්මෝ මාව බේර ගනියෝ. මෙන්න මේ රන්කාසි වලට මාව යට වෙලෝ. මට හුස්ම ගන්න බැරියෝ. අවසානයේදී අයියට වැඩි තණ්හාව නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා.